ඔව් මා ප්‍රිය ක්‍රීඩාලෝලී හිත මිතුරු මිතුරියනි මීට සුළු මොහොතකින් නිමාටපත් වූ ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා සහභාගී වූ 2020 ක්‍රිකට් තරඟය පිළිබඳ යම්කිසි කෙටි පැහැදිලි සමාලෝචනයක් ගෙනෙනවා නම් අපි කවුරුත් දැක්කද ඇත්තම අද දිනේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම කියන කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් ඉතාමත් දක්ෂ තරඟයට අවතීර්ණ වුණා. මෙහිදී පළමුවෙන් පන්දුවට පහදුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 20ක් තුළදී ලකුණු 181ක් ලබා ගනිමින් ලකුණු 182ක ජයග්‍රහී ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන්නා. පසුව පන්දුවට පහදින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18ක් තුළදී කඩලු දෙකක් පමණක් දැවි ලකුණු 184ක් ලබා ගනිමින් අර ලකුණු 181 අභිභවා ගියා. මෙහිදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ගැනීමට ජයග්‍රහණ සඳහා හේතු සාධක වෙච්ච සහ ටර්නින් පොයින්ට් එක විදිහට අපිට ගන්න පුළුවන් මේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 181 අභිභවා ගොස් ඊට වඩා ලකුණු වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම. බැරි වෙලාවත් යම් හේකින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලකුණු 181කට වැඩි ලකුණු ගාණක් ලබා ගන්න බැරි වුණා නම් මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම. ඉතින් ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය සඳහා ප්‍රධානම සාධකය තමයි එක කණ්ඩායමක් ගන්න ලකුණු සංඛ්‍යාවට වැඩිය අනිත් කණ්ඩායම යම්කිසි ලකුණු ප්‍රමාණයක් අඩු ගන්න එකක්වත් වැඩිපුර අරගෙන තියෙන්න ඕනේ. ඉතින් එහෙම ගත්තොත් තමයි තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කාට හරි ලකුණු ඒ ගාන ගන්න බැරුණොත් එහෙම ජයග්‍රහණය කරන්නේ අනිත් කට්ටිය. ඉතින් ඒක තමයි දැන්ට අද මේ තරගයෙන් පිළිබඳව මට පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් අදට මම ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා. නැවතත් මේ වගේම ක්‍රිකට් තරගයකින් අනතුරුව මේ වගේ සමාලෝචනයක් සමග හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ඔබෙන් සමුගන්න මම ඉන්දික සුරංග ලත්පඳුරුගේ මෙල්බර්න් නුවර සිට ඔබ සැමට ජයග්‍රාහී සුවදායකි සුබ රාත්‍රියක්. ස්තුතියි.